සුබ දවසක්. මම අද ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සොරයිසිස් රෝගය ගැන. නැත්නම් සිංහලෙන් කියනවා ඒකට පොතු කබර කියලා. ඇත්තටම මේක සුදු පාටට සිල්වර් කලයකට පොතු යන එක තමයි වෙන්නේ. අපි කසන් කොටේ තියෙන රෑෂ් එකේ තියෙන තැන තියෙන ආවරණික ලක්ෂණය. මේක ගොඩාක්ම Tamanටම ඇඟින්ම එන ආවරණික ලක්ෂණයක්. ඇත්තටම රෑෂ් එක මේක හැබැයි ඉතින් කෙනෙකුට තව කෙනකින් බෝ වෙන්නේ නැහැ. නමුත් ඒ ඉඳන් දෙපතුල් දක්වාම ඇඟ පුරාම මුළු බොඩියම ව්‍යාප්ත වෙලා යන පැතිරලා යන තත්ත්වයක් තමයි හැදෙන්න ගත්තම. ඇත්තටම මේ ගොඩාක් පොඩි අයගේ පවා දැන් දකින්න ලැබෙනවා. මේ හරිම කරදරකාරී පාලනයකට ගන්න හරිම අමාරු රෑෂ් එකක් කිව්වත් වඩාත් නිවැරදි. මොකද මේක ඇඟින්ම එනවා. හැබැයි ගොඩාක් අය බොහොම හොඳ ලස්සනට පාලනය කරගෙන මුකුත්ම නැහැ විදියට ඉන්න අයත් ඉන්නවා. ඉතින් ඒ වගේ හොඳට පාලනය කරගෙන හොඳම තත්ත්වයෙන් ඇඟ තියාගෙන මුකුත්ම නැහැ විදියට බොහොම සතුටින් තමන්ගේ ජීවිතේ කාලය ගත කරන්න ගොඩාක්ම උදව් වෙන ක්‍රීම් එකක් තමයි මේ සොරාස් කියන මේ මම යතේ තියෙන මේ ක්‍රීම් එක. මේක ගොඩක් අතු පිට තියෙන අර මැරුණු අර සුදු පාට සිල්වර් කලයකට පොතු යන ස්කින් එකත් ප්‍රවේශමෙන් ඉවත් වෙලා බොහොම ලස්සනට ස්කින් එක ආරක්ෂා කරගෙන ඇතිවෙච්ච තියෙන කැලල් අඩු කරලා බොහොම ලස්සනට ස්කින් එක තියාගන්න පුළුවන්. කිසිදු අතුරු ආබාධයක් හානියක් එකට යන්නේ නැතුව ස්කින් එකට ලැබෙන්නේ නැතුව සොරයිසිස් තියෙන අයට විශේෂයෙන් ඉඳන් ඕන තරක මේක ගන්න පුළුවන්. විශේෂ පාවිච්චි කරන වෙලාවම හොඳ ෂැම්පූ එකකින් ඔළුව හොඳින් සෝදලා ඒකට වෙනම ෂැම්පූ තියෙනවා. මේ ෂැම්පූ එකකින් ඔළුව හොඳින් සෝදලා ඊට පස්සේ මේ ක්‍රීම් එක උදේ හවස පාවිච්චි කරන්න පුළුවන්. ඒතරම ෂැම්පූ වලින් හැමදාම ඔළුව සේද වෙන කෙනාට කමක් නැහැ. නමුත් ක්‍රීම් එක උදේ හවස භාවිතා කරන්න වෙනවා. ඇඟේ වුණත් එහෙමයි. අපිට තියෙන තැන් වල ඉතා යහමින් හොඳට ඇප්ලයි කරලා හොඳට මසාජ් කරන්න ඕනේ. මේක ස්කින් එකට තදින්ම හොඳටම කුලිය ඇබ්සෝබ් වෙනකන්. ඊට පස්සේ මේක සාමාන්‍ය තමන්ගේ වැඩ ටික කරගෙන ඉන්න දින්නේ ටික කාලයක් යනකොට තේරෙයි ගොඩාක්ම දුරට මර්ධනය වෙලා කැරල් ඔක්කොම මකා ගන්න පුළුවන් තත්ත්වයට එනවා. ඉතින් ගොඩක් හොඳින් සොරයිසිස් තත්ත්වයේ අතුරු ආබාධයෙන් තොරව බොහොම ලස්සනට පාලනය කරගන්න පුළුවන්. ඉතාමත් හොඳ ක්‍රීම් එකක් තමයි මේ සොරයිසිස් ක්‍රීම් එක.